Buongiorno. ඔයාලා අපේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද යනවා පැරිස්. දැන් අපි එයාපෝට් එකට ඇවිල්ලා චෙක් ඉන් කරලා ගේට් එකට වෙලා බලන් ඉන්නවා. අපි එහෙනම් ගිහිල්ලා බලමු. අපි පැයකමාරක පැය විනාඩි 40ක විතර ෆ්ලයි එකකින් පස්සේ පැරිස් වලට ආවා. අද වෙදර් එක චුට්ටක් අවුල් කියලා ලියලා තියෙනවා. ඒත් බලමු අපි වෙදර් එක අවුල් වුණාට අපේ ගමන පුළුවන් විදිහට එන්ජොයි කරන්න. අපි දැන් එයාපෝට් එකෙන් ටැක්සි එකක් දාගත්තා. ටැක්සි එකක් දාගෙන දැන් අපි අපේ ඇපාර්ට්මන්ට් එක ගාවට යනවා. අද නම් ඇත්තටම කියනවා නම් දවස ටිකක් වෙහි ගතියයි. වහින ගතිය තියෙනවා. ඒත් අපේ ඩ්‍රයිවර් කිව්වේ අද වැස්සට සාමාන්‍යයෙන් හෙට වහින්නේ නැහැ කියලා. අපි බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා. ඔයාලා එක්සිට් වෙන ටර්මිනල් එක අනුව ටර්මිනල් එකෙන් එළියට ඇවිල්ලා ටැක්සි එකක් බුක් කරගන්න තරමට ඔයාලට හොඳයි. මොකද එයාපෝට් එක ඇතුලේ ඉඳන් ටැක්සි එකක් බුක් කරගන්නකොට සාමාන්‍ය ටැක්සි එකට ගන්න ගාණ ගොඩක් වැඩි වෙනවා. සාමාන්‍ය ටර්මිනල් 1 2 3 කියලා තියෙනවා. ඔයාලට ටැක්සි එක බුක් කරගන්න පුළුවන් කෙලින්ම ඇප් එකකින්. Bolt කියලා ඇප් එකක් වෙනම තියෙනවා. නැත්නම් Uber තියෙනවා. මට තේරෙන විදිහට Bolt එකේ තමයි සාමාන්‍යයෙන් ගාණ අඩු. එහෙම නැත්නම් normal access තියෙනවා. ගණන් නම් හරියට මම දන්නේ නැහැ කොහොමද කියලා බලන්න. අපිට තව විනාඩි 6ක් වගේ තමයි තියෙන අපේ ඇපාර්ට්මන්ට් එකට යන්න. ඒත් අපේ ඇපාර්ට්මන්ට් එක රෙඩි නෑ තාම. අපි ඒක නිසා ළඟ තියෙන සුපර් මාකට් එකකින් අපිට මේ දවස් දෙක තුනට උමනා කරන දේවල් ටික ගන්න තමයි බැලුවේ. අපි හිතුවා වගේම වැස්සා. දැන් වහිනවා. බලමු කියන්නේ හොඳටම තේරුණා. දැන් අපි ආවා ස්වීට්ස් කඩේකට. ෆ්‍රාන්ස් ගොඩක් ප්‍රසිද්ධයි ස්වීට්ස් වලට. ඔයාලා දන්න විදිහට. අපි දැන් පොඩි දෙයක් අරගෙන try කරලා බලනවා. කොහොමද මේවල රහ කියලා. ඉන්නකෝ ඔයාලට පෙන්නන්න. ඕකේ අපි දැන් ආවා දවල්ට කන්න. මෙහි ඉරිදා ගොඩක් ෂොප්ස් රෙස්ටෝරන්ට්ස් වහලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ shopping mall එකක. ඒ shopping mall එකෙත් කඩ 180%ක්ම වගේ වහලා තියෙන්නේ. මම ගත්තා මේක. මේකේ තියෙන්නේ ආමන්ඩ්. මම ගත්තා පැණිවලු වගේ දෙයක්. ලංකාවේ පැණිවලු තියෙන්නේ. ඒ වගේ දෙයක් ගත්තා. මේක තමයි ඒක. හරියට පේනවද දැන්? මේක. ඉස්සලාම අපි බර්ගර්ස් ඕඩර් කරුවා බර්ගර් කින් එකෙන්. ඒ බර්ගර්ස් ආවන් පස්සේ මේක අපි කමු ඩෙසර්ට් එක හැටියට. අපි most awaited lunch එකක් ආවා. බර්ගර්ස් දෙකයි chicken onion rings තියෙනවා. මේක ඇවිල්ලා කොකා කෝලා. මේක හරියටම බලන්න ඕන. cherry flavored එක. එතකොට මේක ලංකාවේ පෝටල වගේ රස එන්න ඕනේ. බලන්න. එහෙමත් නෑ. අපි එහෙනම් කාලා බලමු කොහොමද මේකේ ෆ්‍රාන්ස් වල බර්ගර්ස් වල රස කියලා. ලන්ච් එකත් අරන් ඉවර හින්දා මම බැලුවේ දැන් මම මේ සෑහෙන වෙලෙන් ඉඳන් බලාගෙන ඉන්න මගේ ඩෙසර්ට් එක කාලා බලන්න කොයි වගේද කියලා. කඩේ දින ලස්සන පාටට තිබුණා. දැන් මම හිතනවා එහෙම ලස්සන පාටක් ඇති කියලා. උඩ මීපැණි දාලා තියෙනවා. කාලා බලන්න. ෂෙප්. ඕකේ ෆයිනලි අපේ ඇපාර්ට්මන්ට් එක අපි චෙක් ඉන් වුණා. මේක තමයි අපි මේ දවස් 3 ඉන්න ගත්ත ඇපාර්ට්මන්ට් එක. ඔයාලට දැන් මම පෙන්නන්නම්. මේන් එන්ට්‍රන්ස් එක අපිට තියෙනවා ලොකු අල්මාරියක්. බෙඩ් ෂීට්ස් අපිට ඕන කරන ටවල්ස්. ඊට අමතරව පොඩි කෝන් එකක් තියෙනවා කොෆි මැෂින් එකක් එක්ක. අපිට කැමති නම් තේ එහෙම නැත්නම් කෝපි අපිට දාගන්න පුළුවන්. එයාලා රීෆිල් කරලා තියෙනවා. වොෂ්රූම් එක හැබැයි
සයිස් එකෙන් චුට්ටක් පොඩි. මොකද හොට් ටබ් එකයි සිංක් එකයි විතරයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ කිචන් එක මෙතන ලොකු සෝෆා එකක් තියෙනවා. බෙඩ් එක මෙතන අපේ බැල්කනි එක. view එක පැත්තෙන් ගත්තොත් නම් ලොකු ලස්සන view එකක් නෑ. especially අපිට view එක හැටියට තියෙන්නේ මෙතන ඔයාලට පේනවද දන්නේ cemetery එකක්. ඒත් අවුලක් නෑ ඉතින්. මොකද අපි ගොඩක් වෙලාවට ගෙදර ඉන්නේ නැහැ. අපි ඇවිදින්න කරන්න යන නිසා රැට විතරක් ඇවිල්ලා මේකේ අපි නිදා ගන්නවා. ඉතින් එතකොට අපිට මේකේ view එක මහා ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම දැන් අපි පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා පොඩි කෙනාටත් කවලා එයාගේ කැම ටික හදාගෙන දැන් අපි වහිනවා එළියට. දැන් වෙලාව හවස 3යි. ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙට්‍රෝ එකක් හරි බස් එකක් හරි කොහෙන්ද ගන්න පුළුවන් කියලා. ඔව් ඊට පස්සේ අපි යන්න ඕනේ සෙනාරියෝ එකේ බෝට් රයිඩ් එකක් තියෙනවා. හවස ඕන වෙලාවක පුළුවන්. ඒක 10න් රෑ 10 වෙනකන් බෝට් රයිඩ් තියෙනවා පැයෙන් පැයට. මොකද ඒක බෝට් රයිඩ් එකක් පැයක් විතර වගේ කාලයක් යනවා කියලා තමයි තියෙන්නේ. මේක තමයි අපි ඉන්න ඇපාර්ට්මන්ට් එකේ මේන් එන්ට්‍රන්ස් එක. දැනට පොඩ්ඩක් වැහැලා ඉවර ගතියක් පේන්න නම් තියෙනවා. ඒත් බලමු ආයේ අනිවාර්ය රැය වෙලා වහයි. මම දැනට විසිට් කරලා තියෙන සිටිස් වලින් සෑහෙන්න ජනාකීර්ණ සෑහෙන කෝටික් සිටි එකක් පැරිස් කියන්නේ. අපි මෙට්‍රෝ එක ගත්තා. දැන් මෙට්‍රෝ එකෙන් තව ලයින් එකෙන් මෙට්‍රෝ ලයින් එකෙන් තව ලයින් එකකට අපි චේන්ජ් වෙන්න ඕනේ. ඒ වෙලා අපි යනවා තූරිෆෙල් එක බලන්න. ඇත්තටම කියනවා නම් ලේසි නෑ. පොඩි කෙනාවත් මෙහෙම අරගෙන පඩි නැග යද්දි ඔක්කොම තියෙන්නේ පඩි පෙළවල්. ඒක නිසා මෙට්‍රෝ එකේ ගොඩක් තියෙන්නේ පඩි පෙළවල්. මොකද මේක පෙනුමෙන් නුත් ටිකක් පරණ මෙට්‍රෝ එකක් කියලා මට කියන්න පුළුවන්. ඒක නිසා ඔක්කොම උස්සගෙන තමයි යන්නේ. ඔව් දැන් මෙයාව පඩි පෙළක් සෙට් වුණොත් ඉතින් මෙයාව කෙලින්ම හොම උස්සගත්තා ගියා. පොඩ්ඩක් ඉතින් මහන්සි. ඒත් ඉතින් පොඩි ආතල් එකක් තියෙනවා ඒකෙත්. අපි දැන් ටූරිෆෙල් එක ගාවට මෙට්‍රෝ එකෙන් බහලා පයින් ඇවිදගෙන යනවා. අපි ගත්ත ඇපාර්ට්මන්ට් එක ගාවින් නම් තියෙන මෙට්‍රෝ එක අරගෙන ඒ ලයින් එකේ ගිහලා තව මෙට්‍රෝ ලයින් එකකට මාරු වෙන්න ඕනේ. ඒ මෙට්‍රෝ ලයින් එකේ මාරු වෙලා මීටර් 500ක් විතර වගේ පයින් යන්න තියෙනවා. පයින් ගියාම තා පොඩ්ඩෙන් ඔයාලට පේන්නේ ටූරිෆෙල් එකේ අර අතන උඩ මේ බිල්ඩින් එකට මේ වැහිලා තියෙන ටූරිෆෙල් එක. වැස්සෙන් අපිට බාධාවක් නැහැ කියලා කියන්නම බෑ. අපි ගෙදරින් එළියට බහිනකොට වැස්සේ නැහැ. ඒත් දැන් පොඩ්ඩක් වහින්න ගත්තා. ඒත් ඉතින් ඒක ගණන් ගන්න නැතුව ඉතින් අපි අපේ ගමන යනවා. ටූරිෆෙල් එක අපි ටීවී එකේ පික්චර් පෝස්ට් කාඩ් වල දකින්නට වැඩිය ඇත්තටම අමුතු ලස්සනක් තියෙනවා මේක ළඟට ඇවිල්ලා බලනකොට. ඉතින් අපි දැන් බෝට් රයිඩ් එකක් දාගත්තා. බෝට් රයිඩ් එක සාමාන්‍යයෙන් පැයක විතර කාලයක් තමයි යන්නේ. ටූරිෆෙල් එක පල්ලෙහෙම තමයි බෝට් රයිඩ් එක පටන් ගන්න. 5ට තමයි බෝට් රයිඩ් එක පටන් ගන්නවා කියලා තියෙනවා. ඔයාලට පිටිපස්සෙන් පේන ටූරිෆෙල් එක මම ඉන්නේ බෝට් එකක. මේ බෝට් එක අර මම කලින් කිව්වා වගේ පැයක ටුවර් එකක් අරන් යනවා අපි. ඇත්තටම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි. ටිකක් වැස්සා. අපි ඉස්සර වෙලා මම ඔයාලට පෙන්නන්න. මේ දිගට ගිහිල්ලා ෆොටෝස් ගත්තා. ඒ වගේම ටූරිෆෙල් එක ඇති තරම් බැලුවා. ඒත් ඒක කොච්චර බැලුවත් මදි කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඒ තරම්ම ලස්සනයි. ඒක අපි ෆොටෝ වල ටීවී එකේ දකිනවා වගේ නෙමෙයි ළඟට ඇවිල්ලා බලන්න. ඇත්තට මේකේ ලස්සනක් තියෙනවා. sont situés sur le pont inférieur en bas des escaliers behind your අපේ බෝට් රයිඩ් එක දැන් පටන් ගන්න තියෙන්නේ. බෝට් එකත් එහෙම ගොඩක් වේගෙන් යන්නේ නැහැ. අපේ බෝට් ටූර් එක පටන් ගත්තා.
Descobriendo එයාලා uno de los códigos ලැංග්වේජස් QR que හතරකින් pueden ver a la එක්ස්ප්ලේන් del කරනවා barco. ෆ්‍රස්ටරි එක මේ ගඟේ Se විස්තර encuentran en el ඒ conte වගේම inferior, abajo de las escaleras, van a නොයෙක් cerrar දේවල් 5 minutos තේරුම් antes del කරනවා fin del recorrido. ඒත් Desde මම luego, una ඊට cada වැඩි ප්‍රොෆර් crucero. කරුවේ Si එළියට bien ඇවිල්ලා es muy magnífico donde el barco participa, ඔයාලට මේ según la ලස්සන corriente, දර්ශනය descubriremos el පෙන්වන්න principal ඇත්තරම monumento ලස්සනයි de París. මේ බෝට් රයිඩ් එක අතරතුර අපිට පුළුවන්කම ලැබෙනවා පැරිස් වල සෙනාරිවර එක ආසන්නව තියෙන ඉන්ට්‍රෙස්ටිං මොනියුමන්ට්ස් රාශියක් නරඹන්න මේ ඔයාලා දකින්නේ ලූව් මියුසියම් එක වගේම පැරිස්වල ගොඩක් ෆේමස් මියසියම් එකක් මේ මියසියම් එක නම වෙන්නේ මුසේ දෝත්‍රය දැන් ඔයාලා දකින්නේ ඇලෙක්සෑන්ඩර් තර්ඩ් බ්‍රිඩ් එක පැරිස් හා සම්බන්ධ ගොඩක් මූවිස් වල මේ බ්‍රිඩ් එක ඔයාලට දැක බලාගන්න පුළුවන් ඊට අමතරව ලූව් මියසියම් එක නොත්‍රදාම් කැතීඩ්‍රල් එක වැනි මොනියුමන්ට්ස් අපිට මේ බෝට් රයිඩ් එක අතරතුර නරඹන්න පුළුවන් ඉතින් අපි අපේ බෝට් ට්‍රිප් එක ඉවර කරන්න යන්නේ. ඇත්තටම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මෙන්න මේ විදිහට තමයි අයිෆල් ටවර් එක රෑ වෙද්දි අපිට පේන්නේ. අපි දැන් ආවා රෑට මොන හරි පොඩි දෙයක් ගන්න. මේ තියෙනවා එක රස හිරුට ගත්ත චීස් දාපු හොට් ඩොග්. අපි දැන් ගෙවල් පැත්තට යන ගමන් වැස්ස නම් පෑවුවා. සේරම බලලා ඉවරනට පස්සේ වැස්ස පෑවුවා. දැන් මට කියන්න පුළුවන් අද දවස ඉවර කරන්න පුළුවන් කියලා. මොකද මම දිනයකට මම ගත්තා කොහොමද ඒ කියන්නේ roasted chicken. half roasted chicken හිරු ගත්ත lamb ඊට අමතරව අපි උදේ ගත්ත කෑම වර්ගයක් තියෙනවා සුපර් මාකට් එකේ. එතකොට අපි අද රැයට ඒක කනවා. මොකද අද රැයට අපිට එළියට යන්න බෑ. අද රැයට මෙහෙ ගොඩක් හයියෙන් වහිනවා කියලා කියනවා. පොඩි එක්කෙනක් ඉන්න නිසා රිස්ක් එකක් ගන්න ඇත්තටම බයයි. ඒකින්ද ඉතින් අපි කල්පනා කරුවා අද චුට්ටක් ඒකත් එකයි අද අපි පාන්දර නැගිට්ටා. ටිකක් මහන්සිත් එක්ක ඒකින්ද අපි දැන් ඔහොම ආවා අපේ ඇපාර්ට්මන්ට් එකට. එහෙනම් අපි හෙට හම්බෙමු. good morning. ඉතින් අපි අපේ පැරිස් ට්‍රිප් එකේ දෙවෙනි දවස මෙන්න මේ විදිහට තමයි පටන් ගත්තේ. අද අපේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ නෝත්‍රදාම් කැතීඩ්‍රල් එකයි ලූව් මියුසියම් එකයි විසිට් කරන එක. ඉතින් අපි තීරණය කරුවා උදෙන්ම පිටත් වෙලා මුලින් නෝත්‍රදාම් කැතීඩ්‍රල් එක විසිට් කරන්න. මොකද දවල් වෙනකොට අපි හිතුවා එතන ක්‍රවුඩ් එක ටිකක් වැඩි වෙයි කියලා. එතකොට අපිට ෆොටෝස් ටිකක් ගන්න, වීඩියෝ ටිකක් කරගන්න අමාරු වෙන නිසා අපි තීරණය කරුවා උදෙන්ම කැතීඩ්‍රල් එක විසිට් කරන්න. පස්සේ අපිට තියෙන්නේ ලූව් මියුසියම් එක බලන්න යන්න. good morning. අද අපි දැන් දෙවෙනි දවස පටන් ගත්තා අපේ. අපි අද යන්න යන්නේ 2019 හරියටම 2019 අප්‍රේල් 15 වෙනිදා ගින්නෙන් විනාශ වෙච්ච නෝත්‍රදාම් පල්ලිය බලන්න. අතන අර පෙන්නේ. ඔව් පල්ලිය අපි දැන් පල්ලිය කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. ඉන්න වලට ඒක පෙන්වන්න. අන්න අර ආදින් පේන්නේ ඒ පල්ලියේ ඉස්සරහේ කොටසක්. අපි දැන් කොහොමත් පල්ලිය ගාවට යනවා. පල්ලිය ගාවට ගිහිල්ලා ඔයාලට හරියටම ඒ පල්ලියේ විස්තර, ඒ පල්ලියේ ගින්නේ විනාශ වෙච්ච තැන්, ආයේ හදපු විදිහ, ආයේ කොයි විදිහටද යාලා හදලා තියෙන්නේ කියලා සේරම දේවල් ඔයාලට පෙන්වන්න. ඉතින් මෙම දේවස්ථානය ගැන කතා කරනවා නම් මෙය ඉදි කරන්න පටන් අරන් තියෙන්නේ 12 වෙනි සතවර්ෂයේ. මේ පල්ලියේ තියෙන වැදගත් දෙයක් තමයි මෙය ගෝතික් ශෛලයේ නිර්මාණයක්. ඊට අමතරව මේ පල්ලිය අපිට දැක බලා ගන්න පුළුවන්
එක පාට වලින් හදපු වීදුරු ජනෙල් ඊට අමතරව උස කුළුණු වලින් මේ පල්ලිය පිරීලා තියෙනවා. 2019 අප්‍රේල් මාසයේ ඇතිවෙච්ච ගින්නෙන් පස්සේ මේ පල්ලියේ වහලයි කුළුණකුයි විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ විනාශයෙන් පස්සේ ජාත්‍යන්තර සහයත් ඇතිව තමයි ප්‍රංශය ආයෙත් ඉක්මනින්ම මේ ඔයාලට පේන විදිහට මේ පල්ලිය ගොඩනගන්න පටන් අරන් තියෙන්නේ. අද නම් ඇත්තටම ලස්සන දවසක්. ලස්සනට ෆොටෝ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතන දැන් කීයද උදේ වෙලාව 11:10යි. සාමාන්‍යයෙන් සෙනගක් ඉන්නවා. මොකද ගොඩක් කට්ටිය මෙතන පොලිමේ ඉන්නවා පල්ලිය ඇතුළ බලන්න යන්න. ඒත් ඒ වගේම කොටසක් එළියේ ෆොටෝ ගන්න ගමන් අපිට ලස්සන බල ඉන්නවා. අපි දැන් ඊළඟට යන්න යන්නේ ලූවර් මියුසියම් එක බලන්න. ඉතින් අපි අපේ පැරිස් ටුවර් එකේ පළවෙනි වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැම කෙනාටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්නත් මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම ඔයාලව හම්බ වෙන්නම්.